හායි කොහොමද ඔයාලට? ඔන්න අද තුන්වෙනි දවස කවුෂන් වල ජනී උදේම යුනිවර්සිටි එකට ගියා. මම දැන් මේ 9ට විතර යුනිවර්සිටි එකට යන ගමන් අපි ගිහිල්ලා බලමු මොකක්ද අද විශේෂත්වය කියලා. අද තමයි මේ කොන්ෆරන්ස් එකේ පෝස්ටර්ස් ප්‍රසන්ට් කරන දවස. ඉතින් ජනීගේ පෝස්ට් එකක් තියෙනවා. අද එයා එක ප්‍රසන්ට් කරනවා. මේ පෝස්ට් එක මේ තමයි ජනී. ලන්ච් අවර් එකේ තමයි මේ ඉවෙන්ට් එක තිබුණේ. ඊට පස්සේ නෝමල් විදිහට කොන්ෆරන්ස් එකේ ඉතුරු වැඩ ටික කෙරුණා. ඔන්න ඉතින් ඒ විදිහට තමයි කොන්ෆරන්ස් එකේ තුන්වෙනි දවසත් ඉවරුනේ. ඊට පස්සේ අපි දවල් 2ට 3ට විතර එළියට ඇවිල්ලා පොඩ්ඩක් අපි මේ ඉන්න ඒරියා එකේ එහෙට මෙහෙට ගියා. මං ඔයාලට මුල්ම වීඩියෝ එකේ කිව්වනේ මේ කවුෂන් සිටි එක තියෙන කෝස්ටල් රීජන් එකේ කියලා. ඉතින් මේ LRT ලයින් එක යන්නේ මෙන්න මේ හාබර් එක වටේ. සම්පූර්ණයෙන්ම වගේ ගොඩක් යන්නේ හාබර් එක වටේ. ඉතින් මේ ගමන හරිම ලස්සනයි. මෙයාගේ හිතේ මම මේ ෆොටෝ එකක් ගන්නවා කියලා. ඔන්න ඉතින් අපි දැන් මේ ආපහු ඉන්නේ අපේ හොටෙල් එක තියෙන LRT ස්ටේෂන් එක ගාව. දැන් වෙලාව හවස 6ට විතර ඇති. අපි මේ බැලුවේ පොඩ්ඩක් යාළුවොත් එක්ක එළියට යන්න. අපි දැන් මේ යන්නේ මෙන්න මේ ෆෙරිස් වීල් එකේ නැගලා පොඩි වටයක් යන ගමන් කවුෂන් සිටි වල නයිට් විව් බලන්න. මෙන්න මේ shopping mall එක උඩ තමයි මේ ෆෙරිස් වීල් එක තියෙන්නේ. මේ කොන්ෆරන්ස් එකට ආව ජර්මන් ජාතික ගර්ල් කෙනෙකුත් අපිත් එක්ක ෆිට වෙලා එයාත් හවස් වරුවේ අපිත් එක්ක මේ ගමන යන්න ආවා. ඕන්න එහෙනම් අපි දැන් මේ යන්නේ කවුෂන් වල නයිට් විව් බලන්න. අපි දැන් මේ නයිට් මාකට් එකක් හොයාගෙන යන ගමන් අපේ වෙලාව කොච්චර හොඳද කියනවනම් ඒ නයිට් මාකට් එක එදා නැහැ. අපි ආපහු මේ shopping mall එකට ඇවිල්ලා කෝට් එකෙන් තමයි එදා ඩිනර් එක ගත්තේ. හෙට අපි කවුෂන් වල ඉන්න අන්තිම දවස. හෙට අපි තවත් සිටි එකකට යනවා. ඊළඟට කොහෙද යන්නේ කියලා බලන්න දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. ගිහින් එන්න. බයි බයි.